Hey, Bendi. Oh. කුමාරයි. Tawalla, නැගිටද? නින්ද ගියා හොඳටම. කට්ටිය බොමු. කාටික බෝ. මොනවද කන්නේ උදේට? පිට්ටු කමුද පිට්ටු? මම දන්නවා ඉතින් ඔයා පිට්ටු හදනවා කියලා. කඩවුස්නේ තම්බලා පිට්ටුවක් හදන්න එහෙනම්. කඩවුස්නේ කියන්නේ? ඒක බලන් හිටලාකෝ මං කරනකොට. හරි එහෙනම් තේබුම්. වක් කරන්නකෝ. ඕ. වාඩි වෙන මෙතන. ඔන්න යාළුවනේ මම අද ආවා ඔරුවාඩියේ කුමාර අයියා හම්බෙන්න. මේක තමයි ඔරුවාඩිය. ඉතින් කුමාර අයියා හරි දක්ෂයා කෑම බීම හදන්න. එහෙනම් කුමාර අයියා මේ ටිකක් බීලා ඔය හදලා දෙනවනේ මට. හදනවා. හරි එහෙනම් බොමුකෝ. මුදුම හිතලා තියෙන්නේ. සීනියක්කෝ. සීතලයිද? සීතලයි. මෙන්න සී. බොන කාට යන්නේ අග හත්ලා යන්න. බොබ්බෝ. දැන් මොනවද මම කරන්න ඕනේ? දැන් පිට්ටුව හදන්න ඕන. පිට්ටුව හදුන්නේ. හරි පාර පොඩි සපෝට් එකක් දෙන්න මම හදලා දෙන්නම්. පිට්ටුවක්. ඔයා රසට හදලා දෙනවා නම් මං ඉතින් සපෝට් එකක් දෙනවා අනිවාර්යයෙන්ම. හරි එහෙනම් පටන් ගමුනේ. කුමාරයේ කොහෙද ගියේ? මෙන්න වැඩේ පටන් අරන් මොකද්ද මේ කරන්නේ? කන්න ඕනේ කිව්ව නේද පිට්ටු? ඔව්. පිට්ටුවක් තම්බලා දෙන්නම්. කුමාරයේ වැඩේ පටන් අරන් කැට කරනවා. ඔව්. පිට්ටු කැට කරනවා. හදන්න කලින් නේ. ඔන්න බලන්නකෝ. ඔය තියෙන්නේ කුරක්කම් පිටි. අපේ දෝ කරන්න බැද්ද? මොකද්ද? අර වතුර කොට අරන් දෙන්න ඕන. මේකනේ? වතුර දාලා වැඩේ යන්නේ නේ. මොකද පිටේ කරන්නේ? අම්මේ ඔය පිටේ මම මේ බෙම්පියට පිට්ටුවක් කන්න ඕනේ කියනවනේ ආසෙයි කියලා. ඔය වැඩේ කරන්නේ දැන් ඔය කරලා හරියන්නේ නැහැ. කොහෙද මම හදන්නේ? දැන් මේ කුරක්කම් පිටි ටික ගානට කැට ගැහෙනවා. නේද නැන්දම් මේ? පුතේ දැන් මේ තව පොඩ්ඩක් ගැට ගහන්න ඕන. මේ හොඳට. දැන් ගැට ගහගෙන ඉන්න පදම හරියන්න හදන්නේ. නැන්දම් මේ දැන් ඔය මේකට දාන්න මේ ලුණු වතුරක් දානවද? ලුණු දාන්න මේකට. නැන්දම් මේ දැන් මොකද්ද ඊළඟට වෙන්න ඕන? ඊළඟට දැන් මේ පොල් ටික දාලා ඉතින් පොල් ටික අරන් යන්නකෝ. පොල් ටික අරන් එන්නේ? පොල් ටික අරන් යන්නකෝ පුතා ගිහිල්ලා. මං පොල් ටිකක් දාවුවොත් එළිය රසයි නේද පිටු? පොල් දැම්ම රසයි නේ. පුතා පොල් ටික අරන් යන්නකෝ. හරි. යාළුවනේ මම පොල් ටික අරන් එන්නම් එහෙනම්. හරි. වෙන්න නැන්දම් මේ. කුමාරයා පොල් ටිකක් ගාලා. පුතා පොල් ගාලා ඉන්නවද? ඔව්. ඔන්න එහෙනම් පොල් ටික දාමු. ඔන්න යාළුවනේ දැන් අපි පොල් දානවා. පොල් දාලා ආයේ කලවම් කරනවද? ආයෙ කලවම් කරනවා. දැන් කලවම් කළා. දැන් ඕන කඩ උන්නක් ඕන. කඩ උස්නක් නේ? ඔව්. අන්න පුතේ දැන් හරි. දැන් හරි ධම්මේ? දැන් හරි පුතේ. දැන් කඩ උන්නක් දීලා තම්බ ගනිමු. දැන් හරි. දැන් ඔන්න අපි පිට්ටු ටික ඉස්සරහට කඩ උස්නේ තියලා තම්බ ගන්නවා. තම්බ ගනිමු. යාළුවනේ දැන් ඔන්න අපි මේ මොකද්ද අපි හදන්නේ? මේ කඩ උන්නක් හදන්න පුතේ. කඩ උස්නක්? ඔව්.
කඩ උස්නේ හදන්නේ. බලමුකෝ. ඒකේ තමයි අපේ පිට්ටු තම්බන්නේ නේ. පිට්ටුව හදන්න තම්බන්න. හරි මේන පටන් ගන්නකෝ. එනේ. රෙදි කෑල්ල ගැට ගහනවා. අන්න වැඩි. අන්න පිටේ පිටි හැටියක් ගන්න මෙහාට. අමට අමතුණානේ එක. පොල් කොලේ තියන්නේ නැද්ද? පොල් කොලේ තියනවා නැල්ලත් අර ගන්න ඕන පුතේ. පොල් කොලේකුත් තියනවා මේකේ? පොල් කොලේ. පුතේ පොල් කොලේ. කඩන් ආවේ නෑ? කඩන් ආවේ නැද්ද? ඉක්මනට කඩන් එන්න. මේ කිසිම දෙයක් මතක නැහැනේ. මතක නැහැ මම වේලාවකට කිව්වනේ. එහෙනම්. බලන්න යාළුවනේ මෙයාට කිසි දෙයක් මතක නැහැ. අයියෝ. අපි බලමුකෝ දැන් ඔහොම මොකද්ද වෙන්නේ කියලා. ඔන්න දැන් මේ පොල් කොලේ ගේනවා. ඔය ඉක්මනට ගේන්න. කුමාරයියේ. ගේනවා. ඔන්න ගෙනෑ. විලාසනේ කියන්න එපා නේද? කිව්වට මේ මතක නැහැනේ. මතක නැහැනේ. ඔන්න යාළුවනේ බලන්නකෝ මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉස්සර ඉතින් මෙහෙම තමයි හැදුවේ නේ. ගම්වල හැදියදී මෙහෙම තමයි පිට්ටු. දැන්නේ මේ දැන් අර පිට්ටු බම්බුද මොනවද තියෙන්නේ? ඇලුමිනියම් වලින් තියෙනවා. බම්බු පිට්ටු තියෙනවා. බම්බු පිට්ටු නේද? ඔන්න බලන්න කරන දේ. හරි. මේ මොකද්ද මේ තිබ්බේ? මේ බට කෑල්ලක් තියන්න ඕන පිට්ටුව. ඔන්න යාළුවනේ ඔන්න බලන්න. ඔය තියෙන්නේ. දැන් මේ වටේට දානවර කැට කරපු කුරක්කම් පිටි. දැන් මේ හැන්දක්නේ දීලා තියෙන්නේ පොල් කටු හැන්ද? පොල් කටු හැන්ද දීලා තිබේ. දැන් ඒ සිදුර හදනව නේද? ඔව්තේ. අන්න දැන් සිදුර හරි. ඊට පස්සේ ඒක අයින් කරනවා. ඔව්. ඒ ටික නවන්නේ මොකද? නමන්නේ මේ හට්ටියෙන් මැරුවා කොම් මත උනොත් කොම් පිටිනෝනේ. අන්න ඊට පස්සේ හට්ටිය වහනවා. ඔව්. ඔය තියෙන්නේ. ඔන්න යාළුවනේ දැක්කනේ මේවා ඉතින් ඉස්සර කාලේ කට්ටිය කරා. දැන් කාලේ නම් ඉතින් ගොඩක් අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. මේ බලන්නකෝ. දැන් ඊට පස්සේ වටේට දීලා ගැට ගහනවානේ. දැන් ඇයි මේ දිපෙන් ඉඳලා යවුවා මේකට ඉඳලා ආන්නේ. ඒකට මේ ඒ කොම් කොට කරන. මේ කොන් ටික කොට කරනවා. දැන් එන කුමාරයි මොකද්ද බීලඟට යන්නේ? ලිප ගාවටද? ඒක ලිපේ තියන්න ඕනේ දැන්. ලිපේ තියන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් පිට්ටු කන්න. මේ පිට්ටු කන්නේ මොනවද? පිට්ටු කන්න. හොඳ මොනවද? මොනවද පුතාලට හොඳ? යාළුවනේ ඉතින් මම නම් දන්නේ නැහැ. අම්මලා හොඳයි කියන දෙයක් එක මං කන්න. ඔන්න යාළුවනේ ලිපේ තිබ්බ නේද අම්මේ? ලිපේ තිබ්බ පුතේ ඔන්න පිට්ටුව ලිපේ. මම පුතාලට පිට්ටු කන්න මේ පොල් මැල්ලුමක් හදන්න. යාළුවනේ පොල් මැල්ලුමක් හදන්නේ නැන්ද අම්මා? අම්මේ මොකෝ දැන් මේ තැඹිලයි බලන්නකෝ. පිටුව තැඹිලාද කියලා බලන්න පුතේ. තාම පොඩ්ඩක් තැඹුණා මදි. ඒ මොකද්ද අත තියලා කරේ? අත තියලා බැලුවේ උඩින් හට්ටිය රත් වෙනවා පිටුව තැඹෙනකොට හට්ටිය රත් වෙනවා. මේ හට්ටිය පිණි බේරෙනවා වීමට. පිටුව තැඹෙනකොට. ඔන්න යාළුවනේ. මේ තැඹිලා පිටුව. පිටුව තැඹිලා. ආ අතර බේරෙන හට්ටිය. ඔන්න යාළුවනේ පිට්ටුව තැඹිලා.
ඔය තියෙන. අන්න. ඊට පස්සේ පුතේ පිටුව නම් හරි. හා. දැන් මැල්ලුම හදන්න තමයි. මැල්ලුම. අන්න පුතේ මැල්ලුමත් ලිපෙන් තිබ්බා. දැන් මේකට මේ ලූණු ඔක්කොම මිරිස් ඔක්කොම දාලා තියෙන්නේ නේ. ඔක්කොම දාලා පුතේ. පුතේ මේ පොල් ටික දාන්න හදන්නේ මැල්ලුමට. දානවද? හා. පොල් මැල්ලුම පොල් ටික දාවා. හා. දැන් කලවම් කරනවා. දැන් කවලම් කරනවා පුතේ. හා. අන්න මැල්ලුම හටියත් එමෙ දැන් පිටුව කන්නයි යන්නේ. අන්න යාළුවනේ පේනවනේ. දැන් පොල් දාලා කලවම් කරලා. ඔන්න ඔය මැල්ලුමත් එක්ක කනවා පිට්ටු. ඔය මොකද කුමාරයි? කාලා නෑ නේද? ඒ මොකද්ද? තක්කාලි කොබ? කාලිනේ. මෙහෙමයි තියානේ. මේක තිව්වොත් තැරිය යටට. තැරිය යටද? තැරිය යටට. දෙම්බියා කාලා නෑ නේද මේවා? නෑනේ. කම්කෝ බලන්න සම්බෝලයක් හදලා තක්කාලි පුච්චලා දැන් උණු අලු වලින් පොඩ්ඩක් තක්කාලි ටික රත් කරනවා. කුමාරයා දැන් හරිද ඔක? පිච්චිලා ඉවරද? දැන් හරි. බඩු හරි. දැන් හරි. අන්න බලන්න යාළුවනේ. ඔන්න තක්කාලි ටික පිච්චිලා නේ. කො පොඩ්ඩක් පෙන්නන්න බලන්න අපිට. අන්න. යාළුවනේ. කෑම જાති ගොඩයි. නැන්දම්ම හදනවා කට්ට සම්බලක්. කුමාරයි තක්කාලි පිච්චුවනේ. මේ බලන්නකෝ. නැන්දම් මේ තක්කාලි සම්බල හරිද? තක්කාලි හැමේ හැදුවා පුතේ මේ. දැන් හරි. දැන් හරි නේ. දැන් හරි. හරි. ඔන්න එහෙනම් අපි දැන් ඇවිල්ලා දින කුමාරයි වැදගත්ම හරියට නේ. දැන් හොඳටම බඩගිනි. නැන්දම් එහෙනම් පටන් ගන්නකො දැන් මොකද්ද මුලින්ම කරන්නේ? දැන් පිටුව වල ගන්නවා. ගන්න බලන්න පිට්ටුව. ඔන්න බලන්න. ඔන්න ඒක බොහොම කල්පනාවෙන්. නන්න. ඔය තියෙන. ඒක බොහොම පරිස්සමට ගන්න ඕන නේ. අන්න කඩ උස්නෙන් ගත්තා. අන්න හරි. හරි. දැන් එහෙනම් මේ පේනවනේ. පිට්ටුව ලියනවනේ. ඔව්. ඔන්න බලන්න යාළුවනේ ඔන්න හරි තියෙන්නේ. අන්න පිට්ටුව ලිහුවා. ඔය තියෙන්නේ හතරට බෙදලා නේද? ඔව්. හරි. එහෙනම් දැන් අම්මා බෙදන්නකෝ. හතරට බෙදලා ඕන් තරම් බෙදා ගන්න. හරි. දැන් එහෙනම් ඔන්න මම මේක පොඩ්ඩක් හරි. දැන් ඔන්න හරි. අනවතේ හරි. පිටු කන්න. පිට්ටු කන්න. ඔය තියෙන්නේ. කුමාර පුතේ ඔන්න පිටු කන්න. හරි. යාළුවනේ කුරක් කනේ පොඩි පැල්පත කුමක් වැනි 20 වයසේ මගේ කම්මුලේ පෙනුම වැනි පීදීගෙන එන කුරහන් කුමක් වැනි අලුත් ළමයි සීකගේ මල් hinaවෙදි. ඒවන් කිව්වේ අපි දෙන්නම කිව්වේ කුරක්කන් කවියක්. මේ ඔන්න පුතේ කට සම්බා. කට සම්බල්. කුමාර අයියේ මේ කුරක්කන් ගොඩක් තන්තු තියෙන කෑමක්. මේකේ කැල්සියම් ගොඩක් තියෙනවා, ප්‍රෝටීන් ගොඩක් තියෙනවා. ගොඩාක් ඔය මලබත්තිට වගේ ගොඩක් හොඳයිලු. ඒකට හයියනවනේ. ඒකට ඕනවා. ඔව්. එහෙනම් යාළුවනේ දැන් ඉතින් මේ ඔන්න නැන්දම්මා කට්ට සම්බලුත් බෙදුවා. හරි. නැන්දම්මා කන්න ඕන? අපි කන්නවා පුතේ. එහෙනම් කමුනේ. කතායිද? රසයි කියන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න. ඔන්න බලන්න. ඔන්න මම දැන් කියන්නම්. නියමයි. රසද පුතේ? රසයි නැන්දම් රසයි. දැන් පොතාලට ගොඩක් බඩගිනි වෙලක් ඇති. ඔව්. කන්න හොඳේ? අදට කන්න බඩ පිරෙන්නේ. ඉතින් යාළුවනේ දැන් ඔන්න කුමාර අයියාගේ අපි ආවා. කොහෙද කුමාර අයියා? නැව්ව ඔරුවාඩියට ඇවිල්ලා මේ හේනෙම හැදිච්ච කුරක් කන්නේ. ඒවයි මේ පිට්ටුවකුත් හදලා මේ කනවා.
අනිවාර්යයෙන් නෑ. ඉතින් අපි මේ වගේ කුණ දේවල් නේ. අනිත් එක තමයි මේ කඩුස්නේ හැදුවේ. කඩුස්නේ හැදුවේ. වණ්ඩුවේ තම්බලා. වණ්ඩුවේ තම්බලා. හරි එහෙනම්. අපි එහෙනම් කැම ටික කාලා එමෙට තව පොඩි වැඩ වගේකුත් තියෙනවා හේනේ. ඒකත් කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා නැද්ද? ජය වේවා.